සුබ දවසක් වේවා මගේ හිතවතුනි. දරුවන් සිටින සෑම කෙනෙක්ටම ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් තමයි මම අදත් ඔයාලා ළඟට ආවේ. කුඩා දරුවන් ඉපදුණු දවසේ ඉඳන්ම ඔබ යම් යම් කාලවල එන්නත් කරන වැඩසටහන් සඳහා රැගෙන යනවා ඇති. ඔබ දැන සිටියාද ඒ දරුවන්ට මොනවාද මේ ලබා දෙන එන්නත් වර්ග? එහෙම නැත්නම් මොනවාද මේ විදින බෙහෙත් වර්ග කියලා? එහෙම නැත්නම් මේ විදින බෙහෙත් වලින් මොන වගේ රෝගද පාලනය කරන්න කියලා ඔබ මේක කලින් දැනගෙන හිටියා. මම අද මේ පිළිබඳව ඔබට ගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නිරන්තරයෙන්ම මා සමග රැඳී සිටින ලෙස මා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දරුවෙක් මේ ලෝකේ උපත ලබලා පළවෙනි පැය 24 තුලම අපේ ශ්‍රී ලංකාවේ පාත්තාගෙන යන ලබන ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපි පටන් ගන්නවා. ඒ කියන්නේ දරුවා ඉපදෙලා පළවෙනි පැය 24 ගත වෙන කලින්ම අපි පළවෙනි එන්නත දරුවාට ලබා දෙනවා. ඒ කියන්නේ පළවෙනි බෙහෙත් එක අපි දරුවාට විදිනවා. ඒක අපි BCG කියලා හඳුන්වනවා. ඔබ හැමදේනම දන්නවා ඇති BCG එක විද්දා කියලා. ඔබ අහලා ඇති දැකලා ඇති. ඇත්තටම මොකද්ද මේ BCG එක විදින එකෙන් බලාපොරොත්තු වෙන්නේ? අලුත උපන් දරුවා ලදරු අවධිය සහ කුඩා අවධියේදී අපි ටියුබර්කියුලෝසිස් කියලා හඳුන්වන රෝගය, විශේෂ නැත්නම් ක්ෂය රෝගය වැළඳීමෙන් ආරක්ෂා කරගන්න තමයි අපි BCG එන්නත විදින්නේ. ඔබ මේ ගැන දැනගෙන හිටියද කලින්? ඔබ විශේෂයෙන්ම BCG එන්නත ලබා දුන්නායින් පස්සේ විශේෂයෙන් දරුවාගේ පරීක්ෂා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඒ මාස 6කට කලින් අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලන්න ඕන මේ දරුවාගේ කැලලක් තියෙනවද කියලා. ඒ වම් අතේ ඉහළ බාහුවේ BCG කැලල තියෙනවද කියලා ඔබ අනිවාර්යෙන් පරීක්ෂා කරලා ඉන්න. යම් හේකින් එම කැලල නොතිබ්බේ නම්, එහෙම නැත්නම් කැලල තිබ්බේ නැත්නම් ඔබ අනිවාර්යෙන් BCG දෙවන මාත්‍රාවත් එම දරුවාට ලබා දිය යුතු වෙනවා. ඔන්න හිතුවතුනි ඊට පස්සේ තමයි පටන් ගන්නෙ අම්මයි තාත්තා එකතු වෙලා ඒ කාලවල දරුවා උස්සගෙන බෙහෙත් විදින්න අරන් යන වැඩි. මුලින්ම මාස දෙකේදී දරුවාට මාස දෙක සම්පූර්ණ වෙද්දී දරුවා අපි රැගෙන යනවා ඖෂධ ලබා දීමසට. එහිදී අපි ඖෂධ කීපයක්ම ලබා දෙනවා. මාස දෙක සම්පූර්ණ වුණාට පස්සෙ මුඛ පොලියෝ පළමු මාත්‍රාව ලබා දෙනවා. අපි ඒක දරුවාගේ කටට තමයි ලබා දෙන්නේ. ඊට අමතරව අජීවී පොලියෝ එන්නත ලබා දෙනවා. මෙම පොලියෝ ලබා දීම මගින් සිදු කරන්නේ පොලියෝ රෝගය වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගන්න. ඊට අමතරව මාස දෙකේදීම දරුවාට ලබා දෙනවා පංච සංයුජ එන්නත එක මාත්‍රාවක්. අපි මේ එන්නත පෙන්ටාවැලන් වැක්සින් කියලා හඳුන්වනවා. මෙම පෙන්ටාවැලන් වැක්සින් එකෙන් එහෙම නැත්නම් මේ පෙන්ටාවැලන් එන්නත මගින් ලෙඩ රෝග කීපයක්ම ආරක්ෂා කරනවා. එහිදී ප්‍රධාන වශයෙන් ගලපටලය, පිට ගැස්ම, කක්කල් කැස්ස, හෙපටයිටිස් B රෝගය සහ හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා type B කියන බැක්ටීරියා මගින් සාදන රෝග ඇති කිරීම මෙම පෙන්ටාවැලන් ඖෂධය මගින්, එහෙම නැත්නම් මෙම පෙන්ටාවැලන් එන්නත මගින් වළක්වනවා. මෙම හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා type B අපි HIB කියලා හඳුන්වනවා. මෙම HIB බැක්ටීරියාව මගින් දරුවාට තාමත් මාරාන්තික ලෙඩ රෝග කීපයක්ම ඇති කරනවා. ඒ අතර මෙනින්ජයිටිස් කියන රෝගය තාමත් මාරාන්තික තත්ත්වයක් ගෙනෙන එක රෝගයක්. මෙනින්ජයිටිස් කියන්නේ මොලේ සහ සුසුම්නාව ආවරණය කරන පටලවල ආසාදන තත්ත්වයක් ඇති කිරීම. ඊට අමතරව මෙම HIB බැක්ටීරියාව මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. නියුමෝනියාව කියන්නේ දරුවාගේ පෙනහළු ආසාදනය කිරීම තුළින් ඇති කරන තත්ත්වයක්. ඊට අමතරව මෙම HIB බැක්ටීරියාව දරුවාගේ රුධිරගත වීම සෙප්සිස් කියන තත්ත්වය ඇති කර දරුවා මරණයට පත් කිරීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව HIB බැක්ටීරියා මගින් දරුවාගේ සන්ධි සහ සමය ආසාදන ඇති කරන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ගේ උගුරේ තීව්‍ර ආසාදන ඇති කිරීමත් HIB බැක්ටීරියා මගින් සිදු කරනවා. ඉතින් මේ පෙන්ටාවැලන් එන්නත ලබා දීම මගින් මේ සියලුම දේවල් වළක්වා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. හිතවතුනි දැන් ඔබට වැටහෙනවා ඇති නේද? මාස දෙක වෙන විටම දරුවන්ට බෝ විය හැකි
රෝග කීයක් නම් පාලනය කරලා අවසන්ද කියලා. ඊළඟට අපි ලබා දෙන්නේ දරුවන්ට උපතේ සිට මාස 4 සම්පූර්ණ වුණාට පස්සේ ලබා දෙන එන්නත් මාත්‍රාව. මෙහිදී අපි මාස 2ෙදීම ලබා දුන්නු එන්නත් මාත්‍රාව ඒ ආකාරයෙන්ම මාස 4ෙදී ලබා දීම සිදු කරනවා. එහිදී මුඛ පෝලියෝ 2 මාත්‍රාව, අජීවි පෝලියෝ 2 එන්නත සහ පංච සංයුජ 2 එන්නත අපි ලබා දීම සිදු කරනවා. ඊළඟට උපතේ සිට වයස මාස 6 සම්පූර්ණ වුණාට පසු දරුවාට ඊළඟ එන්නත් මාත්‍රාව ලබා දීම සිදු කරනවා. එහිදී මුඛ පෝලියෝ 3 වන මාත්‍රාවත් පෙන්ටාවැලන් එන්නත 3 මාත්‍රාවත් ලබා දීම සිදු කරනවා. අපේ සහෝදරවරුනි, ඊළඟට ලබා දෙන්නේ දරුවාට උපතේ සිට මාස 9 සම්පූර්ණ වුණාට පසුව එන්නත් මාත්‍රාව. ඒක අපි MMR එන්නත කියලා හඳුන්වනවා. MMR 1 එහෙම නැත්නම් MMR 1 එන්නත කියලා හඳුන්වනවා. මෙම මාස 9දී ලබා දෙන එන්නත මගින් දරුවාට සරම්ප, අම්මුල්ගාය සහ රුබෙල්ලා කියන රෝග තුනෙන්ම ආරක්ෂාව එහෙම නැත්නම් එම රෝග තුනම වැළැක්වීම සිදු කරනවා. ඊළඟට දරුවාට ලබා දෙන්න එන්නත උපතේ සිට මාස 12 එසේ නැත්නම් අවුරුද්ද සම්පූර්ණ වුණාට පසු ලබා දෙන එන්නත. ඒක සජීවී JE එන්නත. එහෙම නැත්නම් ජපනීස් එන්සෙෆලයිටිස් කියන එන්නත. මෙම එන්නත මගින් ඉතාමත් මාරාන්තික රෝගයක් වන ජපනීස් එන්සෙෆලයිටිස් කියන රෝගය ඇතිවීම වළකාලීම සිද්ධ කරනවා. විද්‍යාවතුනි, අපි ඊළඟට දරුවාට ලබා දෙන්නේ මාස 18 සම්පූර්ණ වුණාට පසු එන්නත් මාත්‍රාව. එහිදී අපි ලබා දෙනවා ත්‍රිත්ව එන්නත සහ මුඛ පෝලියෝ 4 වෙන මාත්‍රාව. එම ත්‍රිත්ව එන්නත මගින් රෝග 3ක් බෝවීම පාලනය කරනවා. එහිදී ගලපටලය, කක්කල් කැස්ස සහ පිට ගැස්ම යන රෝග 3ම ඇතිවීම මෙම ත්‍රිත්ව එන්නත මගින් පාලනය කිරීමක් සිදු කරනවා. ඉන්නතුරුව දරුවාට අවුරුදු 3 සම්පූර්ණ වන විට ඊළඟ එන්නත් මාත්‍රාව ලබා දෙනවා. එහිදී අපි දරුවාට ලබා දෙන්නේ අපි මාස 9දී ලබා දුන්නු MMR කියන එහෙම නැත්නම් සරම්ප, අම්මුල්ගාය සහ රුබෙල්ලා කියන එම එන්නතේම දෙවන මාත්‍රාව. අවුරුදු 3 එන්නත් මාත්‍රාවෙන් පසුව උපතේ සිට දරුවාගේ වයස අවුරුදු 5 සම්පූර්ණ වුණාට පසුව දරුවන්ට ලබා දෙන ද්විත්ව එන්නත සහ මුඛ පෝලියෝ 5 වන මාත්‍රාව. මෙම ද්විත්ව එන්නත මගින් ගලපටලය සහ පිටගැස්ම රෝගයේ ඇතිවීම වළක්වනවා. අවුරුදු 5 එන්නත් මාත්‍රාවෙන් පසුව අවුරුදු 10 සම්පූර්ණ වූ පසුව ගැහැණු දරුවන්ට පමණක් HPV කියන එන්නත අපි ලබා දෙනවා. HPV එන්නත කියන්නේ HPV ලෙස හඳුන්වන්නේ Human Papilloma Virus එන්නත. ඉතින් Human Papilloma Virus එක ගැහැණු දරුවන්ට ලබා දීමේ වැදගත්කම වෙන්නේ කාන්තාවන්ගේ වැඩිහිටි අවධියේදී මෙම එන්නත ලබා දීම මගින් කාන්තාවන්ගේ ගැබ්ගල පිළිකා ඇතිවීම 90%ක්ම මෙම එන්නත ලබා දීම මගින් වළක්වන බව සොයාගෙන තියෙනවා. උපතේ සිට දරුවාට ලබා දෙන අවසාන එන්නත වන අවුරුදු 11 සම්පූර්ණ වුණාට පසු ලබා දෙන ADT හේවත් වැඩිහිටි ගලපටල සහ පිටගැස්ම එන්නත අවුරුදු 11 සම්පූර්ණ වුණාට පසු ලබා දෙන. එහිදී ගලපටලය සහ පිටගැස්ම යන රෝග දෙකම ඒ මගින් බෝවීම පාලනය කිරීම සිදු කරනවා. දැන් ඔබට තේරුණා ඇති නේද? මේ දරුවන්ට ලබා දෙන එන්නත් මගින් කොයිතරම්නම් බෝවිය හැකි රෝග පාලනයක් සිදු වෙනවද? ඉතින් මම හැමදාමත් ඔබට කියන්නේ රෝගයක් වළක්වා ගැනීම ප්‍රතිකාර කරනවට වඩා තාමත් වැදගත්. එහෙම නැත්නම් ඉතාමත් පහසුයි කියලා කියන්නේ අන්න ඒකයි. මගේ හිතෙන්නේ මෙම වීඩියෝව නරඹා ඔබට හිතෙන ඕනෑම දෙයක් මට කමෙන්ට් කරන්න. ඒ හැම දෙයක්ම මම ඉතාම සතුටින් බාර ගන්නවා. තවත් කෙනෙක් දැනුවත් කිරීම සඳහා මේ ෂෙයා කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරන්න. මා සමග නිරතුරුව රැඳී සිටින ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම අදට ඔබෙත් සමග සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.